මට මගැරුණු පාඩම් කියා දෙන්න ඔයා උදව් කරන්නේ කොයි වෙලාවද කියලා කියන්නකෝ. ඔයාට පියානෝ වාදනය කරන්න පුළුවන් කියලාත් මං අහලා තියෙනවා. මගේ මාමත් විශිෂ්ට පියානෝ වාදකයෙක්. ඒ කාලේ අම්මට උගන්වන්න හැදුවා. ඒත් මගේ අතේ කැක්කම නිසා ඒ වැඩේ නැවතුණා. ඉතින් මගේ අත හොඳ වෙනකම් මං කැමතිව අම්මට ඒක උගන්වනවා නම්. මේකයි ලයිලා මට ඇත්තටම සතුටුයි ඔයා මගේ යාළුවෙක් වුණ එකට. අනික මං ඔයාගේ ඉස්කෝලේ වැඩවලට කැමැත්තෙන්ම උදව් කරන්නම්. හැබැයි එදා රතු චූටිට කිව්වා වගේ මට නම් බොරු කියන්න එපා. මං හිතන විදියට ඔයා පැවතගෙන ඉන්නේ සුපිරිවීර පරම්පරාවකින් නෙමෙයි. එයා තනිකරම බොරුකාරයා. රතු චූටි තමයි බොරුකාරී. මං ඔයාට චෝදනා කරන්නේ නෑ ලයිලා. ඒත් යාළුවෝ ඇති කරගන්නව වෙනුවට ඔයා කරන්නේ ඒකේ අනිත් පැත්ත. ඔයාගේ හිතට වද දෙන ඕන දෙයක් තියෙනවා නම් මට කියන්න මට උදව් කරන්න පුළුවන්. හැබැයි ඔයා ඒකට අවංක වෙන්න ඕනේ. ඔයාත් දැන් හදන්නේ රතු චූටි කලා වගේ මට දේශනයක් තියන්නද? කියන්නේ ට්‍රිය. හොඳයි ස්තුතියි. ඒත් මට ඒක ඕනේ නෑ. ඔයාගේ ඉස්කෝලේ වැඩවලට උදව් එහෙම ඕන නම් මං ඉන්නවා හොඳේ. ඒකට විරුද්ධ වෙනවට පුළුවන් මෙරනේ. අක්කුමව බලපාන ප්‍රශ්නයකට උත්තරයක් නැහැ කියලා හිතන මිනිස්සුන්ට විතරයි. ඉතින් ඔයා ගාව හැම දෙයකටම උත්තරයක් තියෙනවා නේ. හරි. ඔයාට බෑ මාව අල්ලන්න. මට මං ගැන ආඩම්බරයි. මට මාව විශ්වාසයි. මොකද්ද මේ වෙන්නේ? එයාගේ තරහ අතුරු දහන් වෙනවා. ඒ දැන් මට දැනෙනවා අලුත්ම හැඟීමක්. මට අර මෝඩ සුපිරි වීරයන්ට එහෙම දිනන්න දෙන්න බෑ. මේක තමයි මගේ අවස්ථාව. අපිට බෑ යා කුඹට කැලවිලා යන්න දෙන්න. රාතු චුටිගේ බලය. ආහා! මගේ ළඟට එන්න අකුමා. මමයි ලයිලා. මම දන්නවාට රතු චූටිව විනාශ කරන්න ඕනේ කියලා. මටත් ඕනේ ඒකමයි. මට ඔයා මතකයි. මට සුපිරි වීර බලයක් දෙන්න. එතකොට මම එයාගේ පූස්කොල්ලගේ මිරිකියුලස් ගෙඩක් දෙන්න. සතුටින්ම දෙනවා. මං ගාව ඔයා වෙනුවෙන් අලුත්ම බලයක් තියෙනවා. මට වෙන විදිහක් හොයාගන්න වෙනවා. ඒට්‍රියන් මට සමා වෙන දැන් සිද්ධ වෙච්ච දෙයට මං දන්නවා ඔයා කලින් කියපු දේ හරි කියලා. අපි දැන් හොඳ යාළුවෝ නිසා ආපහුවට බොරු නොකිය ඉන්නයි මට ඕනේ. අපොයි මං කිව්වේ බොරුවනේ. ඒඩ්‍රියන් මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. ඔයාට ඕනේ මගේ යාළුකමද නැත්නම් ආල්ලගේ යාළුකමද? එහෙම නැත්නම් මේ තොප්පියද? ඒයි බලන්නකෝ ඔයාලගේ මූණු දිහා. අපේ කුළුණුට මගේ රංගපෑම් බලන්න අමතක කරන්න එපා. ඔයාලා ඒකට කැමති වෙයි. මොනවා? ඒ ඩ්‍රින් නෙවෙයි. අපොයි එපා. චූටි රතු චූටි.